හෙලෝ ගයිස් අපි දැන් වැල්ලවත් ඉන්නේ. දැන් 9යි වෙලාව. අපි ජෆ්නා යන්න ඉන්න අපි කට්ටිය. ඒ 6 වගේ වෙද්දි අපිට ජෆ්නා ඉන්න පුළුවන්. අපි එහෙදි හම්බෙමු. See you. See you guys. Good morning. අපි දැන් මේ නැවැත්තුම බ්‍රේක් එකට මේ උත්තලමේ ඉන්නේ. අපි දැන් යාවනේ ටවුන් එකට ආවා මැස්සයි. දැන් මේ පාන්දර පාමාරේ වෙලාව. යන්නේ කොහෙද විනාල්ද? දන්නේ නැහැ. Fast as boy. අපි ආවා යාපනයේ කොටුවට. 8 විතර වෙනකන් මෙතන ඉන්න තමයි ප්ලෑන් එක. අපි කොටුව එක්ස්ප්ලෝර් කරලා බලමු. අපි දැන් වෙලා කීයද? 10යි අපි චෙක් ඉන් වෙන්න හිටියේ 8ට. ඒත් දැන් ප්ලෑන්ස් වෙනස් කරා. අපි දැන් අපේ ට්‍රාන්ස්පෝර්ට් ඉෂුව එකක් තිබ්බා. දැන් අපි ඒක විසඳ ගන්න යන්නේ. අපි බයික් 3ක් රෙන්ට් ගන්න යන්නේ නේ. රෙන්ට් එකට ගන්න යන්නේ. අපි දැන් එතනට රෙන්ටින් ප්ලේස් එකට මේ පයින් යන ගමන් ඉන්නේ. අද දවසම පොඩක් මාර ග්ලූමි. එච්චර සන් එක එහෙම නෑ. තාම උදේ හින්දා දන්නෙත් නෑ. යාපනයේ කොහොමද දන්නේ? බයික්. අපි යමු ඉස්සරහ. උගේ ඇතුලේ ගණේල ගාවට මේ අය අපි කිලෝමීටර් 4ක් ඇවිද්දා. කොච්චරලා ගියද අපි දැන්? පැයක් විතර ගියා කිලෝමීටර් 4 ඇවිදින්න. අපි දැන් මේ බයික් රෙන්ට් කරන තැනට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි මේ ජෆ්නා වල තියෙන ටැන්ට් ටික බලන්න යනවා. පොඩි විසිට් එකක් දාලා ආය හවුස් ෆිට වෙනවා. ගේට් 1 අන්න. මේ පස්සෙන් යන්නේ බොයිස්.
ප්‍රයිවට් බෝට් එකක දැන් යන්න හදන්නේ. අපි බයික් කරන දාගත්ත බෝට් එකට. අපි කට්ටිය දැන් බෝට් එකට නැගලා ඉන්නේ. බයික් ටිකක් දාගත්තා. ටිකකින් මේකේ පිටත් වෙනවා 9:30 කියලා කියන්නේ. අපි ඉතින් ජැකට් දාගෙන කොට රෙඩි වුණා. ඉලවල Rana Rana Ranu Rena नजरिया लागे नहीं कहीं ओ नजरिया लागे नहीं कहीं